කොහොමද ඔයාලට සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඔයගොල්ලෝ හැම කෙනෙක්ටම ගිය සතියාන්තේ සෙනසුරාදා දවස කොහොමද ගත වුනේ කියලා තමයි මේ වීඩියෝ එකෙන් මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. මේ දවසේ උදේ කෑමට මඤ්ඤොක්ක තම්බලා පොල් මැල්ලුමක් හදාගත්තා. කටට සැරට නයිකොච්චි, අවුමිරිස්, ගම්මිරිස්, සුදුලුණු එහෙම දාලා මම පොල් මැල්ලුම හදාගත්තේ. අද ටිකක් වේලාසනෙම මම උදේ කෑමක ලෑස්ති කරලා අරන් තිබ්බා. ඊට පස්සේ දැන් මේ හදාන්නේ අද දවල්ට මම පුංචි විශේෂ දෙයක් කරනවා. ඒ තමයි ප්‍රෙග්නන්ට් අම්මා කෙනෙක්ට සහ බබලා ලැබුණ යාළු කීපදෙනෙක්ට කෑම් පාර්සල් ටිකක් මම දෙන්න කියලා හිතුවා. විශේෂයෙන්ම අද කෑමක ලෑස්ති කරගත්තේ ප්‍රෙග්නන්ට් අම්මා කෙනෙක්ට. එයා අකමැති දේවල් තියෙනවද කියලා බලලා එයා කැමති විදියට ඊ රෑ තමයි අපි මේ දේ කරනවා කියලා හිතුවේ. ඉතින් රෑම මම මාළු එකක් මිරිසට හදාගත්ත, වම්බුට මූචි එකත් හදලා තිබ්බා. ඊට පස්සේ දැන් අද උදේ බෝන්ච් එකක් ඉරට හදාගත්ත, පොල් කිරි පොඩි ප්‍රමාණයක් එකතු කරලා හොඳ කොළ පාට හදාගත්තා. තෙල් දාගත්තා. මේ විදිහට සලාදේ හදාගත්තා, පරිප්පු එකක් උයාගත්තා පපඩම් එක්ක. ඉතින් මේ ටික ලෑස්ති කරගෙන මම කෙහෙල් කොලේ එයා කැමතිද කියලා අහලා තමයි. ඒත් මොකද මට මතකයි ප්‍රෙග්නන්ට් කාලේ මම අන්තිම කාලේ වෙනකොට කෙහෙල් කොලේ සුවඳට කැමති වුණේ නෑ. මොකද නිතරම වගේ මට කෙහෙල් කොලේ කෑම ලැබුණ නිසා. මට පුළුවන් උපරිමයෙන් රසට පිරිසිදු මම මේ කෑම ටික හදලා එයාලට ගිහින් දුන්නා. ඉතින් ප්‍රෙග්නන්ට් අම්මට පුංචි පළතුරු ටිකකුත් තියලම තමයි මම එයාගේ කෑමෙන් ගිහිල්ලා දුන්නේ. ඉතින් ඒගොල්ලෝ හරි ආසාවෙන් මේ කෑමෙක් කාලා රස බලලා මට කිව්වා හරි රසයි කියලා. ඉතින් ඒ ලැබෙන සතුටට තරම් තවත් සතුටක් නෑ. ඔයත් චුටි බබෙක් ඉන්න අම්මෙක් නම් දන්නවා. ප්‍රෙග්නන්ට් කාලේ විතරක් නෙමේ දොළ දුක කියන දේ බබා ලැබිලා මුල් මාස 6-7ම තියෙනවා. හරි බඩගින්නක් එනවා, මාරම ලොකු බඩගින්නක් තියෙන මේ කාලෙදි. ඒක නිසා පුළුවන් නම් අහහ ඉන්න ඕනේ නෑ. පුළුවන් ඕන වෙලාවක ප්‍රෙග්නන්ට් අම්මා කෙනෙක්ට වගේම තමයි බබා ලැබුණ අම්මා කෙනෙක්ටත් කෑම එකක් දෙන්න. ඒක ලොකු පිනක් මම නම් දකින්නේ. මොකද මට ඒ බඩගින්න ලොකුවටම දැනෙන කෙනෙක්. මේ මම පෙන්නන්නේ අපි අද චූටි දෝන්ට අරගත්ත එයාගේ ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස් ටිකක්. මම කලින් නම් බබාට ස්පා සිලොන් එකෙන් එයාගේ ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස් මුකුත් අරගෙන නැහැ. මේ ෆස්ට් ටයිම් තමයි මමත් පර්චේස් කරේ. දැන්ට මට රිවිව් එකක් දෙන්න බෑ මේ ප්‍රොඩක්ට්ස් කොහොමද කියලා. මොකද මම තාම යූස් කරන්න අරගෙන සතියක්වත් නැති නිසා. මම මාසයක් එකමාරක් වගේ ගියාට පස්සේ ඔයගලන්ට ෂෙයා කරන්න කොහොමද මේ දේවල් කියලා. මේ ප්‍රොඩක්ට්ස් දැන්ටමත් බබාට පාවිච්චි කරනවා නම් නැත්නම් කලින් පාවිච්චි කරලා එක්ස්පීරියන්ස් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් හරි මැසේජ් එකක් හරි දාන්න කොහොමද කියලා මේ දේවල්. මගේ චූටි දොන්ට තියෙන්නේ නෝමල් ස්කින් එකක්, ඒ වගේම කර්ලි හෙයා එකක්. මට පිට රටින් බ්‍රෑන්ඩඩ් ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස් බබාට ගෙන්න ගන්න එහෙම විශ්වාසදායක කෙනෙක්වත් තැනක්වත් නැහැ. මෙහෙනුත් ගෙන්න ගන්න කීප තැනක්ම බැලුවා. හැබැයි මට ෂෝ එකක් තිබ්බේ නැහැ. මොකද ෆේක් ප්‍රොඩක්ට්ස් ගොඩක් තියෙන නිසා. ඊට පස්සේ ලංකාවේ ආයුර්වේදික් බ්‍රෑන්ඩ් එකක් නිසා මම හිතුවා මේක යූස් කරලා බබාට බලනවා කියලා. අනිත් බ්‍රෑන්ඩ් වල නම් බේබි කර්ලි හෙයා වලට වෙනම ෂැම්පූ, ලිව් ඔන් කන්ඩිෂනර්, ක්‍රීම් වර්ග ගොඩක් තියෙනවා. හැබැයි ස්පා සිලොන් ළඟ එහෙම ලොකු රේන්ජ් එකක් නැහැ. ගොඩක් කෙමිකල්ස් තියෙන ප්‍රොඩක්ට් එකක් යූස් කරනවට වඩා මේ වගේ ආයුර්වේදික් ප්‍රොඩක්ට් එකකට අනේක මට හිතුණා හොඳයි කියලා. පාවිච්චි කරලම තමයි බලන්න වෙන්නේ කොහොමද කියලා. ඉතින් මම බබාට බේබි ෂැම්පූ එකයි මේගොල්ලන්ගේ කෙයාරින් ඔයිල් එක කියලා තියෙනවා හෙඩ් ටෝ යූස් කරන්න පුළුවන් ඔයිල් එකක්. ඒ දෙක ගත්තා. රුපියල් 3900ක් වුණා කෙයාරින් ඔයිල් එක, 3100ක් වුණා ෂැම්පූ එක. මොයිස්චරයිස් එකත් බේබි ලෝෂන් එකත් රුපියල් 3100ක් වගේ වුණා. මේ කෙයාරින් ඔයිල් එක බබාගේ හෙඩ් ටෝ යූස් කරන්න පුළුවන්. ඒ වගේමයි ලිව් ඔන් ඔයිල් එකක් විදිහටත් යූස් කරන්න පුළුවන් කියලා තමයි එයාලා මට කිව්වේ. අවුවට ගියා කියලා බබාගේ කොණ්ඩේවත් හමවත් මේ ඔයිල් එක ගෑවට පස්සේ එහෙම පිච්චෙන්නේ නැහැ කියලා තමයි එයාලා නම් කිව්වේ. මං එහෙම ස්පා සිලොන් ලගේ බේබි ප්‍රොඩක්ට්ස් වලට නම් ලොකු රිවිව්ස් දැක්කේ නැහැ. ඉතින් යූස් කළාම තමයි බලන්න වෙන්නේ. එකපාර කොස්ට් එකක් දරන්න බැරි අම්මා කෙනෙක්ට ඔගොල්ලෝ කැමති නම් මේ වගේ ප්‍රොඩක්ට් එකක් ගන්න ඔයගලන්ට පුළුවන්. කොකෝපේ, මින්පේ වගේ ඇප් යූස් කරලා ඉන්ස්ටෝල්මන්ට් විදිහට මාස 3කින් ඉන්ට්‍රස්ට් ෆ්‍රී ගෙවන්න ගන්න. හැම අම්මා තාත්තා කෙනෙක්ම හරි ආසයිනේ චුටි දරුවන්ට හොඳම දේවල් පාවිච්චි කරන්න. ස්පා සිලොන් ප්‍රොඩක්ට් එක ගැන නෙමෙයි මං කියන්නේ ඕනම දෙයක්. ඉතින් ඕගොල්ලන්ට මම පොඩි අයිඩියා එකක් දුන්නේ. එහෙම එකපාර කොස්ට් එක මේ වගේ දෙයකට දරන්න අමාරු කෙනෙක් නම් ඔයාට පුළුවන් හරිම පරිස්සමට මේ ඇප් through ඕගොල්ලන්ගේ බබාට අවශ්‍ය දේවල් ඕගොල්ලන්ගේ ගෙදරට අවශ්‍ය වෙනත් දෙයක් හරි පර්චේස් කරගන්න. හැබැයි විශ්වාසදායී තැනකින් පර්චේස් කරන්න හොඳට හොයලා බලලා. දැන් මම මේ හදන්නේ රෑ කෑමට බිත්තර කොත් එකක් හදාගන්න. මුලින්ම කොත්තු රොටි ටික හදාගන්න ඕනේ.
මං සාමාන්‍යයෙන් දෙපාරකට වගේ ඇති වෙන්නේ එකපාර කොත්තු රොටි ටික හදා ගන්නවා. ඊට පස්සේ භාගයක් ෆ්‍රීස් කරලා තියාගත්තාම ඊළඟ දවසට පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපි දෙන්නෙක්ටනේ ඉතින් මේ මං හදන්නේ. පාන් පිටි ග්‍රෑම් 450ක් ගත්තා. ඒකට පොල් තෙල් මේස ඇඳි එකක්, ලුණු මේස ඇඳි භාගයක් වගේ එකතු කරලා මද රස්නේ වතුරෙන් මේ පිටි සේරම හොඳට එකට එකතු වෙනකම් මං අනා ගන්නවා. පාන් පිටි අතේ ඇලුනම ඩෝ එක ටිකක් නීට් කරගන්න අමාරුයි. ඉතින් ඒක නිසා අත චුට්ටක් සෝදලා ඊට පස්සේ ආයෙත් සැරයක් ඩෝ එක විනාඩි 5ක් විතර නීට් කරගන්නවා කවුන්ටර් টොප් එකට දාලා. හොඳට නීට් කරගත්ත ඩෝ එක සමාන කොටස් වලට කඩාගෙන ගොඩාක් ලොකුවට බෝල කඩා ගන්න එපා. මොකද එතකොට අපි මේක තුනී කරලා පෑන් එකට දාගන්නත් ඕනේනේ. පෑන් එක ගොඩාක් ලොකු නැත්තම් සාමාන්‍ය පෑන් එකක් නම් තියෙන්නේ ගොඩාක් ලොකු බෝල හදාගන්න එපා. ඊට පස්සේ මේ ටික පොල් තෙල් ටිකක් එම් ගාලා රෙස් කරන්න විනාඩි 20ක් විතර තියාගන්න වහලා. ඒ අතරේ මම මේ විනාඩි 20 දී කොත්තු එකට අවශ්‍ය දේවල් ටික ලෑස්ති කරගත්තා. මේ දේවල් තමයි අද මම කොත්තු එකට පාවිච්චි කරන්නේ. කැරට්, ලීක්ස්, ගෝවා, ඉඟුරු සුදු ලුණු, ආවමිරිස්, නයි කොච්චි, රම්පෙ කරපිංචා, බිත්තර 3ක් විතර මේ දේවල් ටික සේරම කපලා ලෑස්ති කරගත්තා. ඔයගලන්ට පහසු විදියට පිරිසිදු තැනක මේක හදා ගන්න පුළුවන්. මම කවුන්ටර් টොප් එක පිරිසිදු කරලානේ අද අරගත්තේ. ඉතින් පොල් තෙල් ටිකක් කවුන්ටර් টොප් එකට දාලා අර අපි හදාගත්ත ඩෝ එකෙන් කොටසක් අරගෙන ඒක මං හෙමින් සැරේ තුනී කරගන්නවා. දැන් හොඳටම සොෆ්ට් වෙලා තියෙන ඩෝ එක. ඉතින් අපිට කැමති විදියට මේක හොඳට තුනී කරගන්න පුළුවන්. ගොඩක්ම අඩු ගින්දරේ මං කොත්තු රොටි ටික පුච්ච ගන්නවා. මේක ලොකු වැඩක් වගේ පෙනුනට හරිම ලේසි. මං හරි ආසයි මේ කොත්තු රොටි ටික පුච්චන වෙලාවට.
රොටි ටික ඉක්මනට පුච්ච ගන්න පුළුවන් මේ විදිහට එක උඩ එක තේල ඉවරලා දෙපැත්ත හරව පැත්ත මාරු කර කර පුච්ච ගත්තාම එතකොට වැඩි වෙලාවක් යන්නේත් නැහැ. ඉක්මනින් රොටි ටික පුච්ච ගන්න පුළුවන්. මේ දවසේ මම පාන්පිටි ග්‍රෑම් 450ක් පාවිච්චි කරලා ග්‍රෑම් 500ක විතර කොත්තු රොටි හදාගත්තා. මේ හදාගත්ත ප්‍රමාණයෙන් ග්‍රෑම් 250ක් වගේ මම ෆ්‍රීස් කරලා අරන් තියෙනවා. ඊළඟ දවසේ කොත්තු හදනකොට පාවිච්චිට ගන්න. Cuci manika nak kita malam cuci putih nak kita dah putih lah kita lah ni mungkin ada putih minum dah kan. Oh, minum dah kan. මේ රොටි එකෙන් අපිට බිත්තර පරාටත් හදා ගන්න පුළුවන්. බිත්තරයක් එතකොට කැමති එළවලු ටිකක් ඒත් එක්කම ලුණු ගම්බිරිස්කුට් ටිකක් එකතු කරලා මේ විදිහට අපිට බිත්තර පරාට එක හදා ගන්න පුළුවන්. චූටි දෝනි හවස් වරුවේ නිදාගෙන හිටියේ. දැන් වෙලාව හවස 6:30 වගේ. ඉතින් අද උදේවරු යා නිදාගත්තේ නැහැ. ඉතින් ටිකක් හවස් වෙලා තමයි නිදාගත්තේ. අපි මොකද එළියටත් ගිය නිසා. ඉතින් දැන් ඔන්න නැකිටලා හැම ඉන්නවා. මං එයාව ෆීඩින් චේ එකේ තියාගෙන තමයි ඊටු වැඩ ටික කළේ. ඉතින් මේ විදිහට තමයි මම සේරම කොත්තු රොටි ටික හදාගත්තේ. පුංචිම කෑලි වලට කපා ගන්න පුළුවන් තරම් තවත් පොඩි කරන්න. දැන් මේ මම කපලා තියෙන ප්‍රමාණයත් ලොකු වැඩි. මේක කපනකොට තේරෙන්නේ නැහැ. තොත් එක හදන වෙලාවට තමයි හිතෙන්නේ තව ටිකක් පොඩි වුණා නම් හොඳයි කියලා. ඉතින් පුළුවන් තරම් පොඩියට කොත්තු රොටි ටික කපා ගන්න. එතකොට කොත්තු එක හරිය රසයි. ඊට පස්සේ ඉතින් අපි කැමති විදිහට අපි කැමති සැරට මේක හදා ගන්න තමයි තියෙන්නේ. මේ වෙලාවේ මම බිත්තර දෙකක් එකතු කරගත්තට පස්සේ මම තව බිත්තරයක් එකතු කරගත්තා. මොකද අද බිත්තර කොත් එකක් හදන නිසා ටිකක් වැඩිපුර බිත්තර තිබ්බාම හරි රසයි. අර මං ඊයේ උයාගත්ත කෙලවලු මාළු එක තියෙනවනේ. ඉතින් අද දවල් කැමරට මම ලෑස්ති කරගත්තේ. ඉතින් මේ මිරිස් මාළු හොද එකත් එක්ක තමයි අපි කොත්තු කෑවේ. හරිම රසට තිබ්බා. ඔයගලන්ට මේ වෙලාවේ චිකන් කරි තියෙනවා නම් කොත්තු එකටම එකතු කරගන්න පුළුවන්. නයිකොච්චි සුවඳට ඒ රසට කැමති කෙනෙක්ට නම් මේ කොත්තුව පංකාදුයි. ඉතින් එහෙනම් ගිහින් එන්න. සතුටෙන් පරිස්සමෙන් ආදරෙන් ඉන්න.